අදත් ඔයාලා එකතු වෙන්නේ සුපුන් ටෙක් YouTube channel එකෙන් එන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද තමන්ගේ ෆොටෝ එකක් යූස් කරලා මෙන්න මේ වගේ YouTube Gold play button එකක් අල්ලන් ඉන්න විදිහට picture එකක් create කරගන්නේ කියලා. අපි intro එකට ගිහිල්ලා එන්න ඒ සම්බන්ධව කතා කරමු. මේ ෆොටෝ එක එඩිට් කරන්න ඉස්සෙල්ලා ඔයාලගේ ෆෝන් එකට ChatGPT app එක දාගන්න ඕන. මොකද අපි ChatGPT කරා තමයි මේ ෆොටෝ එක එඩිට් කරගන්නේ. ඉතින් ChatGPT එක මම ඩවුන්ලෝඩ් කරලා තින්න මම ඒ app එක ඕපන් කරගන්නවා. ChatGPT එක ඕපන් කරගත්ත පස්සේ ඔයාලට මෙන්න මෙතන පළවෙනියටම බලන්න ඔප්ෂන් එකක් photos camera files කියලා. මේවල photos click කරලා ඔයාගේ ෆොටෝ එකක් මෙතනින් තෝරගන්න. gallery එකේ ඔයා play button එක අල්ලන් ඉන්න විදිහට ෆොටෝ එක හදන නිසා තමන්ගේ ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. මම මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඒක සිලෙක්ට් කරලා පස්සේ මෙන්න මේ ටෙක්ස්ට් ටික ඔයාලා කොපි කරලා මෙතනට පේස්ට් කරගන්න ඕන. මම මෙන්න මේ ටෙක්ස්ට් ටික වීඩියෝ එකේ යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේ ටෙක්ස්ට් ටික එතනින් කොපි කරගෙන ඇවිල්ලා ChatGPT එකට පේස්ට් කරන්න ඕන. පේස්ට් කරලා ඔයා මෙතනට වෙනස් කරන්න ඕන මේ මගේ channel එකේ තියෙන නම දින තැනයි. ඔයාලට subscribersලා ලක්ෂේ ඕනනම් දාන්න පුළුවන් මිලියනේ හදාගන්න පුළුවන්. ඔයාලට gold play button එකක් නම් ඒ විදිහට මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා මේ ටෙක්ස්ට් එකේ. ඔයාලා ටෙක්ස්ට් එක පොඩ්ඩක් කියවලා බලලා ඉතින් කැමති විදිහට එඩිට් කරගන්න. මම මේ දැන්ට ටෙක්ස්ට් එක එඩිට් කරලා දින්න නිසා මේ විදිහට ෆොටෝ එක ජෙනරේට් කරනවා. අපේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න ටිකක් වෙලා යනවා. ChatGPT එක ෆොටෝ එක එඩිට් කරන්න ඔයාලා දන්නවා ඉතින්. විනාඩි කිහිපයක් ගත වෙනවා ඒක. අපි විනාඩි කිහිපයක් රැඳී සිටිමු. ඔන්න අපේ ෆොටෝ එක ක්‍රියේට් වෙලා ඉවරයි. මම ඒ ෆොටෝ එක ප්‍රොසෙස් වෙන කොටස පොඩ්ඩක් ස්කිප් කරා වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. ඉතින් ඔන්න අපේ ෆොටෝ එක ChatGPT එකෙන් ක්‍රියේට් කරලා දීලා තියෙනවා වලට බලන්න පුළුවන්. මම දා ෆොටෝ එකේ විදිහට කාටුන් විදිහට හැදිලා gold play button එකක් අල්ලලා ඉන්න විදිහ තමයි හැදිලා තියෙන්නේ. ඔයාලට මෙතන මතක ඇති ඔයාලා අර ටෙක්ස්ට් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන ටෙක්ස්ට් ටිකේ ඔයාලගේ channel එකේ නම එතනට චේන්ජ් කරගන්න ඕන. ඔයාලගේ channel එකේ නම දාගන්න මම හිතන සුපුන් ටෙක්නික් කියලා channel එකේ නම දාලා ඉතින් එතන ඔයාලගේ channel එකේ නම දාගන්න. ඉතින් අපි මේ ෆොටෝ එක සේව් කරගමු gallery එකට. ඉතින් ඔන්න විදිහට තමයි ChatGPT එකෙන් අපි කොහොමද අර විදිහට play button එකක් අල්ලන් ඉන්න විදිහට හොඳ quality ෆොටෝ එක edit කරගන්නේ. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. තවත් මෙවැනිම වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට සුබ දවසක්.